හරි අපි කෑස්ලොම් සයිට් එකට ලොග්ගුනාට පස්සේ අපි යනවා ප්‍රොෆයිල් එකට ප්‍රොෆයිල් එකේ තියෙනවා රීචාර්ජ් විත්‍රෝ ට්‍රන්සක්ෂන් බෑන්කාඩ් ඒ වගේ සෙට්ටත් තියෙනවා තවයිට යට තියෙනවා මයි ප්‍රමෝෂන් කෝඩ් ප්‍රමෝෂන් ලිංක එක අපේ රෙෆරල් ගැන විස්තර අරම විස්තර සෙට්ටම්ම තියෙනවා බලාගන්න පුලො ප්‍රොෆයිල්ලගේ ඊට පස්ස අපි රීචාර්ජ් කියන එකට යනවා රීචාර්ජ් කියපුවාම ගියාපුවාම ඒක මිනිමම් ඩිපොසිට් පුළුවන් TRX 36ක්. ඒ කියන්නේ අර ට්‍රාන්සැක්ෂන් වෙන TRX එකක ෆී එකත් ඇතුළත් අඩුම දාන්න ඕනේ 36ක්. ඒතකොට අර ෆී එකත් කපාගෙනම තමයි මේව වෙන්නේ. 36ක් දාපුවාම තමයි අපේ මේක කරන්න පුළුවන්. අපිට පස්සේ ඇඩ්‍රස් එක ජෙනරේට් වෙන ඇඩ්‍රස් එක කොපි කරගන්නවා. 36ට අඩුවෙන් දැම්මොත් එහෙම ඔයාගේ account එක ට්‍රාන්සැක්ෂන් එක හම්බෙන්නේ නැහැ. අපිට පස්සේ අපේ Binance එකට යනවා. Binance එකට ගිහිල්ලා අපේ දැන් Binance එකේ තියෙන USDT විදියට TRX තියෙන නවුලක් නැහැ. අපි USDT ටික TRX වලට කන්වර්ට් කරගන්නවා. අපේ දැන් Binance එකේ USDT 18යි ගාණක් තියෙනවා. අපි සම්පූර්ණ 18යි ගාණම TRX වලට කන්වර්ට් කරගන්නවා. හරි අපි මෙම කම්ෆෝම් කියලා බට්න කලික් කල්ලා TRX වලට කන්නට් කරගත්තර පස්සේ අපි යන අපේ ඇසෙට්ස් වලට ඇසෙට්ස්ලට ගිල් අපි රීපෙස් කරපුවා අපිට දැන් USD නෙමෙයි වෙන්නේ TRX ඒ TRX වලට කන්වර්ට් කරගත්තින්ද අපිට පස්සේ අපිට සයිට් එකට දැන් දාගන්න ඕනේ අපේ ඇඩ්‍රස් එකත් කොපි කරන්න තියෙන්නේ සයිට් එකේ රීචාර්ජ් කරන TRX අපි ගිහිල්ලා අපි දැන් යවන්න ඕනේ TRX coin එක TRX coin එක සර්ච් කරලා ගන්නවා අපිට පේන්නනවා නැත්නම් අපිට ඒ කෙලින්ම මේව කරන්න පුළුවන් TRX උඩ ක්ලික් කරලා යවන්න ඕනේ ඇඩ්‍රස් එක පේස්ට් කරනවා ඇඩ්‍රස් එක පේස්ට් කරලා නෙට්වර්ක් එක අපි සිලෙක්ට් කරනවා TRC20 ඇඩ්‍රස් මේ නෙට්වර්ක් එක තමයි අපි මේකේ දාලා පෙන්නන්නේ අපි අඩුවෙන්ම දාන්න ඕන ප්‍රමාණය කියන්නේ USDT මේ TRX 36ක් TRX 36ක් යවද්දි ෆී එක විදියට එක TRX එක කපා ගන්නවා. එතකොට TRX 35ක් යනවා ඒ කට්ටියට. ඒ ප්‍රමාණය තමයි යන්න ඕනේ. ඒ හින්දා 36ක් අනිවාර්යෙන් දාන්න අර නෙට්වර්ක් ෆී එකක් ඇතුළත් වෙන හින්දා 36ක් දාගෙන වෙරිෆිකේෂන් එක කරගත්තට පස්සේ ට්‍රාන්සැක්ෂන් එක මෙව් වෙනවා. අපි බලන් ඉනිමු. සාමාන්‍යයෙන් මේක වෙන්න ඒ කට්ටිය කියන විදිහට විනාඩි 7ක් 8ක් ඇතුළත අනිවාර්යෙන් අපේ account එකට automatically deposit එක එනවා. සාමාන්‍යයෙන් TRX 36ක් දාගත්තාම අපිට coin 700ක් හම්බ වෙනවා. ඒ කියන්නේ coin එක TRX එක value එක සාමාන්‍යයෙන් වෙලා තියෙන්නේ coin 20ක් විතර. ටිකක් වෙලා ඉන්නවා අපේ මොකද වෙන්නේ කියලා බලාගෙන ට්‍රාන්සැක්ෂන් එක වෙලා සාමාන්‍යයෙන් ටික වෙලා බලන් ඉන්න ඕනේ. බලන් ඉමු අපි. හරි අපේ account එකට deposit එක ඇවිල්ලා තියෙනවා. අර අපේ දැන් කරන්ට් බැලන්ස් එකත් coin 700ක් පෙන්නනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ගේම් එක ප්ලේ කරන්න තමයි. ප්ලේ කරලා අපිට අපි ඊළඟ වීඩියෝ ගේන්නම් කොහොමද විඩ්‍රෝ එකක් ගන්න කියලා. සහ මේක ට්‍රික්ස් වගේක් තියෙනවා.
අපි ට්‍රික්ස් පාවිච්චි කරලා කොහොමද ගේමක් ගාගන්නේ සාමයකට සිගනල් දෙනවා සිගනල් වලටත් කොහොමද ප්ලේ කරලා මුදලක්වාගන්නේ කියලා සාමාන්‍යෙන් දවසට අපි මහලොකු ගණන් ඔන්න ඉස්සල්ලාම දවසට රුපියල් 2000-3000වාගෙන ගේම ගහන්න තම බලන්න නිස්සල්ලාම අපි ඊළඟට විඩෝ වීඩියෝකින් සෙට්ටම් හැමෝටම ජයම වේවා